Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් වීඩියෝ එක මැදින් තමයි පටන් ගන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ වැස්සේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඇත්තටම මම වීඩියෝ කරන්න ගත්තට මගදී මට වීඩියෝ ක්ලිප් ගන්න ඕනේ නැහැ කිසිම දෙයක්. වැස්සත් අදටම තිබුණා. ඉතින් මම පොඩි වැඩ වගේකට තමයි ගියේ. ඉතින් ඒ වැඩ ටික කරගෙන ආයේ පොඩ්ඩක් කොෆි එකක් බොන්න ගිහිල්ලා ඊට පස්සේ ආයේ ගෙදර ආවා. ඉතින් ගෙදර ඇවිත් මං වීඩියෝ එක දිගටම කන්ටිනියු කරා. එහෙමනම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඉතින් මම දැන් ආයේ ලෑස්ති වෙලා අපේ ගෙවල් ළඟ තියෙන මෝල් එකට යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ යන්න එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒත් මං හිතුවා පොඩි සෝලෝ ඩේට් එකක් ගියොත් හොඳයි කියලා. එහෙමනම් මං ගිහිල්ලා මොනවද කරන්නේ මොනවද ගන්නේ ඒ දේවල් දිගටම බලාගෙන ඉන්න. මම මේ බ්ලොග් එක අප්ලෝඩ් කරන්න හිටියේ ජුනි 27. ඒ කියන්නේ ඊයේ සෝරි දවසක් පරක්කු වුණාට ඇත්තටම මම ජුනි 27 අප්ලෝඩ් කරන්න හිටියේ මොකද මගේ බර්ත්ඩේ එක තිබුණ නිසා. ඉතින් මට වැඩත් එක පොඩක් වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකක් හම්බුනේ නැහැ. වොයිස් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් පුළුවන් වෙලා තමයි vlog එක එඩිට් කරලා ඉතින් මේ දාන්නේ. සෝරි දවසක් පරක්කු වුණාට. ඉතින් මම මුලින්ම ආවේ මට පොඩි ගිෆ්ට් එකක් ගන්න. මම ආස කරන දේවල් මොනවා හරි පොඩි අයිටම්ස් ටිකක්. මම ඊට පස්සේ මුලින්ම මට හිතුණා වොච් එකක් ගත්තොත් හොඳයි කියලා. ඔය ඉතින් දැන් මම මොකද්ද ගන්න කියලා මට හිතා ගන්න බැරුව මම තොරතර ඉන්න ගමන් බලන්න ඉතින් මම අවසානට මොකද්ද ගන්න කියලා. හරිදාස් 180ක් කියන්නේ රුපියල් 8000 ගණක් විතර. එනවාට මට මේ වොච් එකට තමයි ආස හිතුනේ. ඒක 3520. අපි මේක ගමු. මම ඉතින් ඒකයි තව චූටි අයිටම්ස් ටිකත් අරගෙන එකක් බිල් කරගෙන ඊට පස්සේ ආවේ ඇඳුම් ගන්න. මං ආසම දේ. ඉතින් ඇඳුම් කියලා මං එහෙම ලොකුවටම ගත්තේ නෑ. මං සාමාන්‍යයෙන් ගොඩක් කියන්නේ ඇඳුම් මේ ෂොප් වලින් ගන්න නෑ. මම ඔය ෂේන් එකකින් තෙමු එකෙන් වගේ ඕඩර්ස් දාලා තමයි ගන්නේ. ඉතින් අර පොඩ්ඩක් ආස හිතුන නිසා මම නෝමල් කිට් එකක් ගත්තා.
ඒකත් අරගෙන ඊට පස්සේ මම ගියේ මොනවා හරි කන්න කියලා. මං පුදුම බඩගින්නකින් හිටියේ. ඊට පස්සේ ඉතින් මං එහම ජපනීස් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා පොඩි දෙයක් ඕඩර් කරලා කෑවා. රෙස්ටොරන්ට් එකට ගොඩක් දුරට එනවා හිටියම මං කලින් බ්ලොග් එකක් දාලා ඇති මෙතන ඉඳන්ම කෑම කන වීඩියෝ එකක්. ඉතින් දැන් මට අවුරුදු 23ක් වෙනවා. ගෙදර අය ළඟ නැතුව සමරන දෙවනි බර්ත්ඩේ එක. සමරන කියන්නේ එහෙම ඉතින් සමර වෙනන්නේ නැහැ. මගේ යාළුවෝ නම් ඉතින් මහරෑ කේක් එකම අරගෙන මාව සර්ප්‍රයිස් කරා. ඒ අරගෙන ඉතින් එහෙම විශේෂ මුකුත් නැහැ. සුපුරුදු පරිදි මට වැඩ තිබුණා. වැඩට ගියා ගෙදර ආවා. ඉතින් සාමාන්‍ය විදියට ගෙවුණා. ඉතින් ඒ නිසාම තමයි මං කලින් දවසේ නිවාඩු තිබුණ නිසා පොඩ්ඩක් මම වෙනුවෙන් එක දවසක් හරි වෙන් කරලා පොඩ්ඩක් මාව සතුට කරන්න මං try කරේ. ඉතින් මොන බර්ත්ඩේ දනේද ගෙදර අම්මා තාත්තවත් ළඟ නැතුව එහෙම තමයි. ඉතින් ඒ මොන දේ වුණත් ඇත්තරම අවුරුදු 23ක් වෙද්දී මම මේ දැන් ඉන්න තැන ගැන මට ඇත්තට මාරම සතුටුයි. මම ලංකාවේ ඉත්තේ ඒ කියන්නේ මගේ බර්ත්ඩේ වලට මට ගෙදර අයගෙන් තෑගි හම්බුණා මිස මම මට කියලා කිසිම දෙයක් එහෙම අරගෙන නැහැ. ඇත්තටම එහෙම ගන්න තරම් මට සල්ලි තිබුණෙත් නැහැ. ඉතින් ඇත්තටම මට මං දැන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. ඉතින් කාලිවර වෙලා මං ඊට පස්සේ මගේ ඩෙසර්ට් එක එනකන් තමයි බලාගෙන ඉන්නේ.
කාලි වරෙන් යන්න තමයි හදන්නේ. එළිය හොඳටම වහිනවා. මේට ගේම අපිට දිගටම වහිනවා. ඉතින් ඇස පායන එක බලන් හිටියොත් මොකද කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම එළියට ආවද කාලි වරෙන් යන්න හදන්නේ. කාලි වරයි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යන කලින් මට හිතුණා අතෙන්ට ගිහලා සෙල්ලම් කරන්න. අද පොඩක් try එකක් දීලා බලන්න ගන්න පුළුවන්ද කියලා. හැමදාම ගන්න try කරනවා. ඇත්ත මේ මගුලින් මට කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. පුදුම තරහයි. ඒක උඩට මුස්සලා මෙහෙට ආය අතීතියම එකපාරට අතාරිනවනේ. ඊට පස්සේ ගෙදර යන්න හැදුවේ. ගෙදර යන්න හැදුවට මං ගෙදර ගියේ නෑ. ආයෙ ලස්සන ඇඳුම් වගේක් තියෙනවා දැකලා ඒ ෂොප් එකටත් ගියා මම. ගණන් මම මේක ඇතුළට ආවේ මෙන්න මේ ඩොම් ටික දැක්කම හරියද බලන්නකෝ ඒකේ ප්‍රයිස් මේ කිට් එක ඇවිල්ලා මේක ඇවිල්ලා 14080ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 28000 ගාණක්. එතකොට මේකත් ඇවිල්ලා ඒ ගණන්මයි. මේ වගේ බ්‍රෑන්ඩඩ් අඳින නම් ඉතින් අපි කෝටිපතිව වෙන්න ඕනේ.
මේක 10780ක්. අනේ මන්ද නේද මේ වගේ විශේෂත්වය මොකක්ද කියලා? මගේ බජට් එකට සෙට් නෑ මෙතන ඒ නිසා අපි ගෙදර යමු. 24860යි. ඒ කියන්නේ 48000 ගානක් වගේ. අපෝ. ඔෆර්ස් ගාලා තියෙන කොහෙද දන්නේ නැහැ ඔෆර්ස්. මෙතන ඇවිල්ලා බ්ලැක් කලර් ඩ්‍රෙස් ඒරියා එකක්. මරු නේද? වා. අයියෝ මේ වැස්ස කවද නතර වෙයිද මේ? ගෙදර යද්දිත් ආයේ වහින්න ගත්තා. ඊට පස්සේ ඉතින් මං කොහොම හරි ඉක්මනට විනාඩි 5න් ගෙදර ආවා. ඔන්න දැන් තමයි ගෙදර ආවේ. මං එහෙමනම් දැන් පුෂ් එකක් දාගෙන ඉක්මනට එන්න. හායි. ඉතින් මං පුෂ් එකක් දාගෙන ඔන්න දැන් තමයි පොඩ්ඩක් ඇඳට ආවේ. ඉතින් මං අද උදේ ඉඳන් ඇවිදිනවා කියන්නේ මං හරි ආසාවෙන් ඉතින් යන්නේ. මොකද මම ඇවිදින්නේ. ඒ නිසා මට කිසි මහන්සියක් එහෙම මොකුත් නැහැ. මං කොහොම හරි මේ මගේ බර්ත්ඩේ එක 27නේ. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 27 වෙනිදාට. හැබැයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මම 26 වෙනිදා. කොහොම හරි මට බර්ත්ඩේ එක දවසේ මට වැඩ තියෙනවා. ඒ නිසා ඉතින් මට කොහෙවත් යන්න වෙන්නේ නැති නිසා මට 25 26 දවස් දෙකම නිවාඩු වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒ දවස් දෙකේ තමයි පොඩ්ඩක් ඇවිත්තේ. ඉතින් මට හිතුණා මගේ 23 වෙනි බර්ත්ඩේ එක වෙනුවෙන් මටම කියලා පොඩි gift එකක් දෙන්න. ඉතින් මම උදේ කවරමංචි ගියා මෙහි කියොතෝ වල තියෙන පැත්තක්. ඉතින් මම එහෙ ගිහිල්ලා ගත්තේ ලැප් එකක්. ඒ කියන්නේ MacBook එකක් තමයි ගත්තේ. MacBook එකක් අරගෙන ඊට පස්සේ මම ආයේ shopping කරන්න ගිහිල්ලා ඔහොම ඉතින් පොඩි දේවල් ටිකක් ගත්තා. ඉතින් මට ඇත්තටම හරිම සතුටුයි. ඇත්තටම ඉතින් අපට වෙන කෙනෙක්ගෙන් දෙයක් ලැබෙනවට වඩා තමන්ට ආස දෙයක් අරගෙන තමන්ම සතුටු කරගන්න එක තරම් වටින දෙයක් මම නම් හිතන්නේ නැහැ දැන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න මම මොනවද ගත්තේ කියලා. ඉතින් මේක තමයි මම ගත්තේ. මේක MacBook Air එකක්.
ඔව් ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ මං අර ඔයාලට පෙන්නපු වොච් එකත් මං ගත්ත. මේක කොහොම හරි රුපියල් වලින් 8000 ගාණක් විතර එනවා. කමක් නෑ ඉතින් ලෝභ නැතුව ඉතින් මම මට දේවල් ගන්නවා. තව චූටි චූටි අයිටම්ස් ගත්තා. මං ඇඳුම් ගත්තා. ඔය වගේ දේවල් ටිකක් ගත්තා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් ඔය විදියට තමයි අද දවසත් ගෙවුනේ. මං ඉතින් මට පුළුවන් විදියට මාව සතුටු කරා. මං සතුටින් ඉන්නවා. ඉතින් මං ඔයාලට ඉතින් මේව පෙන්නුවා කියලා වැඩක් නැතුව ඇති. but මගේ vlogs බලන්න ආස පිරිසකුත් ඉන්නවනේ. ඒ නිසා තමයි ඉතින් මම හැමදේම share කරගන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් ඉවර වෙනකම් බලන්න ඇති කියලා. එහෙමනම් ආයේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. අද මං ගිහින් එන්න එහෙනම් bye.